හෙලෝ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔයාට කවදා හරි හිතිලා තියෙනවද මට මගේ ජීවිතය අලුතින් පටන් ගන්න ඕන කියලා, මීට වඩා සතුටින් ජීවත් වෙන්න ඕන කියලා, මම වෙනස් වෙන්න ඕන කියලා? මෙන්න මෙහෙම ඔයාට කවදා හරි දවසක හිතිලා තියෙනවද? හැබැයි අපි ගොඩක් වෙලාවට හිතන්නේ ජීවිතය අලුතින් පටන් ගන්න නම් අලුත් දේවල් ගොඩක් එකතු කරගන්න ඕන කියලා. අලුත් මිනිස්සු, අලුත් පුරුදු, අලුත් ගෝල්ස්. ඒත් සමහර වෙලාවට අපේ ජීවිතය අලුතින් පටන් ගන්න නම් අපිට අලුත් දෙයක් එකතු කරගන්නවට වඩා අපිව පිටිපස්සට ඇදගෙන යන දේවල් කිහිපයක් අතහරින්න ඕන. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු ජීවිතය අලුතින් පටන් ගන්න කලින් අත්හරින්න ඕන දේවල් 5ක් ගැන. පළවෙනිම දේ තමයි හැමෝම සතුටු කරන්න උත්සාහ කරන එක. අපි ගොඩක් වෙලාවට හිතන දෙයක් තමයි අපිට හැමෝම කැමති වෙන්න ඕන කියලා හිතෙන එක. කෙනෙක් අපි ගැන මොනවා හිතයිද? කෙනෙක් අපි ගැන මොනවා කියයිද? මම මේ දේ කළොත් කෙනෙක් මාව වැරදියට තේරුම් ගනීද? මෙන්න මේ වගේ දේවල් ගැන හිත අපි අපේ ජීවිතය ගත කරනවා නේද? හැබැයි ඇත්තටම ඔයා කොච්චර හොඳ මිනිස්සෙක් වුණත් හැමෝවම ඔයාට සතුටු කරන්න බෑ. ඒ නිසා හැමෝගෙම ඇප්‍රූවල් එක හොයන එක ටිකෙන් ටික අතහරින්න. ඔයාගේ තීරණවලට වග කියන්න ඕන ඔයා. ඒ නිසා අනිත් අයගේ අදහස් අහන්න. හැබැයි ඒ අදහස් වලින් ඔයාගේ මුළු ජීවිතයම තීරණය කරන්න යන්න එපා. දෙවෙනි දේ තමයි අතීතයේ ජීවත් වෙන එක. අපි හැමෝගෙම ජීවිතවල අපි වෙනස් කරන්න කැමති දේවල් තියෙනවා. වැරදි තීරණ, අහිමිවීම, වැරදුණු සම්බන්ධතා, අපිට ලැබෙන්න තිබුණත් නොලැබුණු අවස්ථා. මෙන්න මේ දේවල් ගැන හිතෙන එක ස්වභාවිකයි. හැබැයි හොඳට මතක තියාගන්න, අතීතය ගැන හිතන එකයි අතීතයේ ජීවත් වෙන එකයි කියන්නේ දෙකක්. අතීතයේ පාඩමක් ගන්න. ඒත් අතීතයට ඔයාගේ අද දවසත් හෙට දවසත් පාලනය කරන්න දෙන්න එපා. මතක තියාගන්න, ඔයාගේ අතීතය කියන්නේ ඔයාගේ කතාවේ එක කොටසක් විතරයි. ඒක ඔයාගේ සම්පූර්ණ කතාව නෙවෙයි. ඒ නිසා අද දවසේ ඉඳලා අලුත් පිටුවක් පටන් ගන්න ඔයාට පුළුවන්. තුන්වෙනි දේ තමයි තමන්වම අනිත් අය එක්ක කම්පෙයා කරන එක. කෙනෙක් ජොබ් එකක් හොයාගෙන, කෙනෙක් බිස්නස් එකක් පටන් අරගෙන, කෙනෙක් රිලේෂන්ෂිප් එකක සතුටින් ඉන්නවා, කෙනෙක් තමන්ගේ ඩ්‍රීම්ස් ඇචීව් කරගෙන. මෙන්න මේ දේවල් දැක්කම අපිට හිතෙනවා නේද, මම තාම කොහෙද? ඇයි මගේ ජීවිතේ විතරක් මෙච්චර පස්සට ගිහින් කියලා. හැබැයි ඔයා අමතක කරන එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි හැමෝටම එකම ගමනක් නැහැ. කෙනෙක් තමන්ගේ ගමන ඉක්මනින් යනවා. ඒ වගේම තමයි තවත් කෙනෙක් තමන්ගේ ගමන ටිකක් හිමින් යනවා. ඒකෙන් කාගේවත් වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න, අනිත් කෙනාගේ චැප්ටර් එක බලලා ඔයාගේ චැප්ටර් එක ජජ් කරන්න යන්න එපා. ඔයාට අද පුළුවන් නම් ඊට වඩා එක පොඩි පියවරක් හරි ඉස්සරහට යන්න. ඒ ඇති. හතරවෙනි දේ තමයි තමන්ටම මට බැහැ කියලා කියන එක. මට බැහැ, මම දක්ෂ නැහැ, මම පරක්කුයි, මගෙන් වැඩක් නැහැ. මෙන්න මේ වගේ වචන අපි සමහර වෙලාවට අපිටම කියා ගන්නව නේද? හැබැයි ඔයා දවස පුරාම ඔයාට මේ කියන දේවල් ඔයාගේ කොන්ෆිඩන්ස් එකට බලපානවා කියලා ඔයා දන්නවද? ඒ නිසා මට බැහැ කියන එක වෙනුවට මට තාම බැහැ, ඒත් මම ඉගෙන ගන්නවා කියලා බලන්න. මම අසාර්ථකයි කියන එක වෙනුවට මම තාම මගේ සාර්ථකත්වයට ළඟා වෙලා නැහැ කියලා බලන්න. ඔයාට ඔයා එක්ක කතා කරන විදිය වෙනස් කරගන්න. මොකද ඔයාගේ ජීවිතේ හැමදාම ඔයා එක්ක ඉන්නේ ඔයාමයි.
ඒ නිසා ඔයාගේ හොඳම යාළුවා වෙන්න පටන් ගන්න. අවසාන දේ තමයි හැම දෙයක්ම පර්ෆෙක්ට් වෙනකම් බලාගෙන ඉන්න එක. තව ටිකක් සල්ලි තිබුණම පටන් ගන්නම්. තව ටිකක් කොන්ෆිඩන්ට් වුණාම කරන්නම්. හැමදේම හරි ගියාම මම සතුටින් ඉන්නම්. මෙන්න මේ විදියට අපි හිතනව නේද? හැබැයි ජීවිතේ කවදාවත් සම්පූර්ණයෙන්ම පර්ෆෙක්ට් වෙන්නේ නැහැ. ඒ නිසා පර්ෆෙක්ට් මොමන්ට් එක එනකම් බලාගෙන ඉන්න එපා. ඔයාට තියෙන දේවල් එක්ක පටන් ගන්න. පොඩියට පටන් ගන්න. වැරදුනොත් නැවතත් අලුතෙන් පටන් ගන්න. මොකද පටන් ගන්න හොඳම වෙලාව හැමදාම අද වෙන්න පුළුවන්. ඉතින් ජීවිතේ අලුතින් පටන් ගන්න ඔයාට ඇත්තටම අවශ්‍ය වන්නේ විශාල වෙනසක් වෙන්න ඕනේ නැහැ. සමහර වෙලාවට හැමෝම සතුටු කරන්න උත්සාහ කරන එක අතහරින්න, අතීතේ ජීවත් වෙන එක අතහරින්න, අනිත් අය එක්ක කම්පෙයා කරන එක අතහරින්න, මට බැහැ කියන එක අතහරින්න, හැමදේම පර්ෆෙක්ට් වෙනකම් බලාගෙන ඉන්න එක අතහරින්න. ඊට පස්සේ පොඩි පියවරකින් හරි ඉස්සරහට යන්න. ඔයාගේ ජීවිතය වෙනස් වෙන්නේ එක දවසකින් නෙවෙයි. දවසින් දවස ගන්න පොඩි පොඩි තීරණ වලින්. ඒ නිසා අද ඔයාගේ ජීවිතේ අලුත් පිටුවක් පටන් ගන්න දවසක් කරගන්න. අවසානයේ මට කියන්න තියෙන්නේ එකම එක දෙයක්. ඒ තමයි ඔයා තාම පරක්කු වෙලා නැහැ. ඔයාට තාමත් අලුතින් පටන් ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් ලයික් කරලා Happy Moment with Dilu channel එක subscribe කරන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුන්දර දවසක්.